මෙන්න මේකයි හේතුව. ඔයත් දන්නවා මේ රටේ තියෙන බුදු සමය අපේ ජීවිත තුලින් අයින් කරපු දා ඉඳන් අපි මේ තත්ත්වයේ ඉන්නවා. කොහොමද මෙතන ඉන්න බුද්ධ ආගමේ ඇත්තෝ අත උස්සන්න බලන්න. ඉහළට අත උස්සන්න. ඔයත් හොඳටම විශ්වාසද ඔයත් බුද්ධ ආගමේ කියලා? හරි අත පහළ දාන්න. අයි බලමු එහෙනම් නියම බුද්ධ ආගම්කාරය කොහොමද කියලා. කොහොමද අත උස්සන්න වන්න මැස්සෙක් මදුරුවෙක් උකුණෙක් මකුණෙක් තරම්වත් සතෙක් මම මරන්නේ නැහැ කියන කෙනෙක්. හරි. දැන් එයාත් බෞද්ධෙක් හොඳයි. ඒකට කවදාවත් මම අනුන්ගේ දෙයක් අල්ලලවත් නැහැ ගන්නෙත් නැහැ කියන කෙනෙක් අත උස්සන්න බලන්න. ඒක තමයි. හොරකම් කරන්නේද කතාව නෙවෙයි මම ඇහුවේ. මම අනුන්ගේ දෙයක් ගන්නෙ නැද්ද කියලා. හරි. හොඳයි. ඊගාවට අනිත් පැත්තෙන් අහන්න බලන්න මම තුන්වෙනි එක අහන්නේ නැහැ හතරවෙනි එකට යන්. කවදාවත් විහිළුවටවත් බොරුවක් කියන්නේ නැති කෙනෙක් අත උස්සන්න බලන්න. හොඳයි. ඒ බෞද්ධයා දැන් 1 2 4යි තුනම කඩනවා 90කට වැඩිය. ඒ කියන්නේ එහෙනම් තුන්වෙනි එක ගැන ආයි ප්‍රශ්නයක් නෑ. අවස්ථාව આવොත් එකක් කඩනවා තමයි. මොකද තුනක් කැඩෙනවා නම් පාපයට විලිබිය නෑ. ඒ කියන්නේ අවස්ථාව නොවනකල් හොඳයි. ආවට පස්සේ අන්ත කැඩෙනවා. ඒ කියන්නේ හතරක් නෑ. පිරිමින්ගෙන් ඉතින් අහන දෙයක් නෑනේ. මත්පැන් ගැන. නේ පිරිමි හැමෝම වගේ සිල්පද පහම කඩනවා. කාන්තාවොත් 5න් 4ක්ම බොහෝ විටම කඩනවා. දැන් බුද්ධ ආගමේලු බුද්ධ ආගමේලු පින්නත් බුද්ධ ආගමේ තියා මනුෂකමවත් නැහැනේ. මිනිස් කියන ඔලු ටික තිබුණාට ඇඟ තිබුණාට මිනිස් කියන ඔයත් ගා මිනිස් කන් තියනවාද? තියනවාද? නෑ ඔය ඇත්ත මිනිස්සු නෙමෙයි. මෙවට හරක් ඉන්නවද? ඉන්නවද හරක්? ඉන්නවා. හොඳයි ඔයත් මේ පැත්තේ ඇති හරක් හොඳට කෙසෙල් පැල පුවක් පැල එහෙම පොල් පැල එහෙම තියෙනවනේ. නේද? කාලම ඉවරයි. හොඳයි මොකද කාලා තින්නේ? හරක් කන අතරේදී බලමු අනිත් හරක් කොහොමද කියලා. හොඳයි අපි තුම හරකෙක් ඔය යනකොට පොල් පැලයක් පුවක් පැලයක් කොහොම දැක්කහම ඒ හරක හිතනවද මේක පුවක් පැලයක් කියලා? පොල් පැලයක් කියලා? කෙසෙල් පැලයක් කියලා? නෑ ඌ හිතන්නේ නෑ ඒක. ඇයි? ඌ මොකහින්දද? ඌ හරකින්ද. ඌ හරකින්ද ඌ ඒක දන්නේ නැහැ. ඊගාවට ඌ දන්නේ මොකක් කියලාද මේක? මට කන්න එකක් විතරයි. ඒකෙන්ද ඌ හොම්බ දාලා අදිනවා. දැන් ඔය ඇත්තොත් අනුන්ගේ දේවල් එහෙම හොම්බ දාලා අදිනවා නම් හොම්බ නැතිවත් ඉතින් අදිනවා කියන්නේ ඒවා එකක් තමයි. ඉතින් අදිනවා නම් කවුද? මොකද? හරක්. ඒ කියන්නේ ඒ හරක් කවුද? නෑ. තිරිසන් හරක් නෙවෙයි ඒ. ඒක වැරදිලා. ඒ මිනිස් වේශයෙන් ඉන්න හරක් ඒකත්. ඇත්තයි. කවදාවත් මිනිස්කමක් තියෙන මිනිහෙක් Tamanට අයිති නැති අනුන්ගේ දෙයක් අරගෙන අනුන්ට රිද්දන්න ලෑස්ති වෙන්නේ නෑ. වේදනාවක් දෙන්න ලෑස්ති වෙන්නේ නෑ. දැන් ඔයත්තුම හිතන්න මම එකකින් පෙන්නුවේ එකක් කරන්න අනිත් ඒවා ගැන කතා කරන්න උවමනාවක් නැහැ. ඔයකයි ඔයත්න්ගේ తত্ত্বය. පින්නත්නි කවදාවත් පංච දුෂ්චරිතයේ තියෙන තාක්කල් සැප ලබන්න හම්බ වෙන්නේ නෑ. ඒක බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනයයි. මිනිස්යන් හරි කැමති කිව්වා පංචේන්ද්‍රයන් පිනවන්න. ඒකට ආනන්ද හාමුදුරන් අහනවා ආනන්ද මිනිස්සු එහෙම කැමති වුණාට කැමති පරිද්දෙන් ලබනවාද කියලා. එතකොට බුදුහාමුදුරන්ට කියනවා ආනන්ද හාමුදුර නෑ ස්වාමීනි ලබන්නේ නෑ කියලා. නැති වෙන්න හේතුව මොකද්ද කියලා අහපුවම කියනවා ආනන්ද මිනිස්සු පංච ඉන්ද්‍රියන් පිනවන්න කියලා මිනිස්සු කරන්නේ පංච දුෂ්චරිතය. පංච දුෂ්චරිතයේ යෙදෙන මිනිස්සු කවදාවත් සැප ලබන්නේ නෑ කිව්වා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ යන කෙනාට
සැප කියන එකේ ඉහළම තැන කොණ්ඩුවෙන් සැප ලබන්න පුළුවන්. බුදුහාඳුරගේ මාර්ගය නැත්තන්ට. ඒ සැපය මේ ලෝකෙ වෙන දැන් ලෝකයේ කිව්වට අපි දුප්පත්ම අය කියලා මේ ලෝකේ අපි දුප්පත්ම අය නෙමෙයි. ලෝකයේ කිසි ගණන් හැදුවේ ආර්ථිකයේ පැත්තේ බලලා. ලෝකයේ මිනුම් ගන්න ඒකයි. ඒ ආර්ථික විද්‍යාව තුල එන එක. නමුත් බැලුවොත් එහෙම තාමත් අපේ රටේ ඇත්තෝ දුප්පත් වුණාට අර ලෝකයේ අනිත් ඔය පෝසත් කියන රටවල ඇත්තන් තියෙන මානසික පීඩනය අපේ ඇත්තන්ට නෑ. ඒ කියන්නේ අපේ ඇත්තෝ මේ පැත්තෙන් ටිකක් හරි සැප විඳිනවා තාම. සැපේ කියන එක සල්ලි වලින් විතරක් ගන්න පුළුවන් එකක් නෙමෙයි. සැප සල්ලි තියෙන දුක් විඳින ඇත්තෝ නැද්ද? ඉන්නවද නැද්ද? සල්ලි තියෙන දුක් විඳින ඇත්තෝ ඕන තරම් ඉන්නවා. ඒකෙන්ම දැනගන්න සල්ලි කියන්නේ සැප නෙමෙයි. හැබැයි සල්ලිත් අවශ්‍යයි. ඒකිනුත් සැපක් තියෙනවා භුක්ති විඳින්න. හැබැයි සල්ලි හම්බ කරන්නටත් ඔළුවක් ඕනේද නැද්ද? ඔළුවක් ඕනේ. ඒ ඔළුව ඇතිමුණට මදි ඔළුවේ ඇතුලේ මොකක්ද ඕනේ? මොලේකුත් ඕනේ. මොලේ තිබුණටත් මදි මොලේට කල්පනා කරන ශක්තියකුත් තියෙන්නට ඕනේ. එතකොට නුවණක් තියෙන්නටත් ඕනේ. ඔය ඇත්තන්ට මොකද වෙලා තියෙන්නේ? නුවණ මොලේ නෑ හැබැයි කොහෙ තියනවද දන්නේ නෑ. නුවණ මොලේ නම් තියනවා වෙන්න බෑ. හොඳයි. ඇයි නුවණ නැති උනේ? නුවණ නැති උනේ පෞකාර සිටිවිලි හින්දා. දුෂ්ට සිටිවිලි හින්දා. අනුන්ට හිංසා කරන සිටිවිලි, අනුන්ට පාඩු කරන සිටිවිලි, රාගය, අනුන්ට දුක් කරදර දෙන සිටිවිලි, ඒ වගේම අනුන්ව මුලා කිරීමේ සිටිවිලි, ඒ පැත්තෙන් එක විදියකින් අනිත් පැත්තෙන් පිරිමින්ගේ පින්නත් මුල් කියපු කාරණා හතරෙන් වෙන්නේ මොලේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණෙනවා. නමුත් අන්තිම සිල්පදේ කැඩීමෙන් වෙන්නේ මොලේ සෛල නැත්තරම නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා. ආයි කවදාවත් හදන්න බෑ. කල්පනා කරන්න විශේෂයෙන්ම මේ පුංචි දුවලා පුතාලා අපේ තරුණ දුවලා පුතාලා අපිට වැඩක් නැහැ. ওই වයසක ඇත්තෝ ඒ ඇත්තෝ කිව්වත් හැදෙන්නේ නැහැ හුඟක් දෙනා. ඔය බණ අහලා ගියාට කවදාවත් ඒ ඇත්තන්ගේ පුරුදු අතාරින්නේ නැහැ කිසි විදියකින්. දැන් මම කියනවා මම මෙහෙම කියන්නේ. මම ඔය ඇත්තන්ට කියනවා විෂ්ණු දෙවියෙක් නැහැ, කතරගම දෙවියෙක් නැහැ කොහොමදවත්. ඊශ්වර දෙවියෙකුත් නැහැ, ගණ දෙවියෙකුත් නැහැ, කාලී අම්ම කෙනෙකුත් නැහැ, පත්තිනි අම්ම කෙනෙකුත් නැහැ, ඒ ලක්ෂ්මී කෙනෙකුත් නැහැ, සරත්වසී කෙනෙකුත් නැහැ. මම ඔප්පු කරනවා නැහැ කියලා. මම ඔප්පු කරලා පෙන්නුවත් ඔය ඇත්තන්ට ගිහිල්ලා කේන්දරේ බලන එක්කෙනා මොකද්ද? කතරගමදී හාමුදුරුවනේ කොහොමද? හාමුදුරුව කියන්නේ සිවුරු දාගත්ත කෙනෙක්. කතරගමදී සිවුරු දාගත්ත කෙනෙක් පින්නත් නේ. ඕක තමයි. ගොන් කම කියන එකේ සීමාවක් තියෙන්න ඕනේ. ඒ හාමුදුරුවින්ද අලියලුවක් තියෙන්නේ. පින්නත්නි බුදු දහමේ බණ පොතේ නම් සක්‍ර දේවේන්ද්‍රය කියලා කෙනෙක් ඉන්නවා නේද? බණ පොතේ නම් සතරවරම් දේවතාවෝ කියලා කොටසකුත් ඉන්නවා. හැබැයි ඒ දෙවියන් ගැන විස්තර කරද්දී බුදුහාමුදුරුවෝ විරූප රූප ගැන කියලා නෑ. හොඳ සාමාන්‍ය කොළුවයි හොඳ ප්‍රසන්න රූප තියෙන එක අත් දෙකයි පා දෙකයි එහෙම තියෙන රූප. දැන් ඒ සක්‍ර දේවේන්ද්‍රයන්ට දේවාලයක් එහෙම තියකලා තියෙනවද කොයි පන්සලකවත්? තියෙනවද? මේ බෞද්ධ සංකල්පේ බණ පොතේ හැමතැනම කියන දෙයියෙක්. සතරවරම් දෙවියන්ට දේවාල තියෙනවද කොයි පන්සලකවත්? නෑ. දැන් හොඳයි සතරවරම් දෙවියන්ටත් දේවාල නැහැ. ඒ වුණාට සක්‍ර දේවේන්ද්‍රයෝ කියනවා යේඝට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකයන් ආදී වශයෙන් යම් කෙනෙක් සිල්වත් උපාසකයෙක්ද දැහැමින් අඹදරුවන් පෝෂණය කරයිද මම ඒතනත්තාට নমස්කාර කරනවා කියලා. දැන් සක්‍ර දේවේන්ද්‍ර নমස්කාර කරනවා මිනිස්යාට මොනවයි කෙනෙකුටද?
පන්සිල් තියෙන කෙනෙකුට. සතරවරම් දේවතාවෝ කියනවා ඔබ පන්සිල් රකින්නවා නම්, ඔබ අම්මා තාත්තට උපස්ථාන කරනවා නම්, පොහොය පෙහෙවස් සමාදන් වෙනවා නම්, දාන ආදී පින්කම් කරන කුසල අනුමෝදන් කරන නැත්තන්ගේ ඒ කුසල් අනුමෝදන් වෙලා ඒ ඇත්තන්ට ආශිර්වාද කරන්නට ලෝකේ සිසාරා යනවා කියලා සතරවරම් දේවතාවෝ කියනවා. දැන් ඒ වුණාට ඒ දෙවියන්ගේ දේවාල පන්සලේ නැහැ. හැබැයි Hindu ආගමේ ඉන්නවා ප්‍රධාන මූර්ති තුනක් දේව සංකල්පයෙන්. ඉන්නව නේද? මොකද්ද මූර්ති තුන? බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර කියලා. බ්‍රහ්මයා අපිව මැව්වා කියනවා. මිනිස්සුන්ව මැව්වේ බ්‍රහ්මයා කියනවා. බ්‍රාහ්මණයන්ව කටින් මැව්වා, ක්ෂත්‍රියයන්ව දෙවුරෙන් මැව්වා, වෛශ්‍යයන්ව දෙකලවෙන් මැව්වා, ශුද්‍රයන්ව යටිපල්ලෙන් මැව්වා කියලා ඉස්කෝලේ යනකොට ඉගෙන තියෙනවා නේද? ඉගෙනගෙන තියෙනවා. මම පුදුම බ්‍රහ්මෙක්. දැන් ඒ මැව්වා ඒ විදිහට බ්‍රහ්මයා නරයව මවපු නිසා බ්‍රහ්මට නාරායන කියනවා. මේ බුද්ධ ආගමද? නෑ මේ බුද්ධ ආගම නෙමෙයි. එදා තීච ඒ Hindu දර්ශනය මේ කියන්නේ. බ්‍රහ්මට නාරායන කියනවා. නාරායන විෂ්ණු වේශයෙන් පහළ වුණා. දැන් නාරායන විෂ්ණු වේශයෙන් පහළ වුණා. නාරායන කියන්නේ කවුද? බ්‍රහ්ම නරයව මවපු නිසා බ්‍රහ්මට නාරායන කියනවා. නරයා කවුද? බ්‍රහ්මයා නාරායන කියන්නේ කාටද? බ්‍රහ්මට. බ්‍රහ්ම විෂ්ණු නාරායන විෂ්ණු වේශයෙන් පහළ වුණා නම් විෂ්ණු කියන්නේ කාටද? බ්‍රහ්මයාටමයි. එතකොට විෂ්ණු කියන්නේ වෙන කෙනෙක් නෙමෙයි. ඒකින්ද Hindu දර්ශනයේ කියනවා ඔබ ඊශ්වර නමින් යද්දත් ඔබ විෂ්ණු නමින් යද්දත් යදින් එකම බ්‍රහ්මටයි කියලා දැනගන්න. ඊශ්වර කියන එකත් බ්‍රහ්මටම කියන පර්යාය වචනයක්. වෙනම දෙයියෙක් නෙමෙයි ඊශ්වර කියන්නේ. හැබැයි දැන් අපි අත්තු කියන නෑ මේ ඒ විෂ්ණු ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ මේ බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න බාර දුන්න විෂ්ණු දෙවියෝ. එයා ගැන. කොහෙද නැහැ බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසනයේ බාර දීපු කතාවක් තියෙන්නේ. දෙවියන්ට. පිනත පුදුමයි මේ නායක හාමුදුරුවෝත් මේවා කියනවා. ගතානුගතිකව හිතන්නේ බලන්නේ නැතුව මොකද්ද මේ වෙන්නේ කියලා එයත්වත් මේක කියනවා. මොකද්ද බුද්ධ ශාසනය කියන්නේ? මේ අපේ වයසක ඇත්තොත් මේක හරියට අල්ලගෙන ඉන්නවා. මොකද්ද බුද්ධ ශාසනය කියන්නේ? ඒගොල්ලෝ දන්නේ නැහැ බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා. විෂ්ණු දෙවියෝ රකින්නවලු. ඔඩොක්කුවේ තියාගෙන ඉන්නේ රකින්නේ. විෂ්ණු දෙවියෝ. පින්නත්නේ කොහොමුණත් ඒක තමයි හරි උත්තරේ. මොකද්ද බුද්ධ ශාසනය? සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසන. දැන් සබ්බ පාපස්ස අකරණං කිව්ව පළවෙනි එක. සබ්බ පාපස්ස අකරණං පැත්තකට දාලා අපි දැන් සබ්බ පාපස්ස කරණං නේද? කුසලස්ස උපසම්පදා එක පැත්තකට දාලා දැන් අපි අකුසලස්ස උපසම්පදා. ඉතින් හිත පිරිසිදු වෙයිද? බුද්ධ ශාසනයක් තියෙයිද එතකොට? නෑ. කවුද බුද්ධ ශාසනය නැති කරන්නේ? අපි නැති කර අපි කියන විෂ්ණු දෙවියන්ට රකින්න කියලා. විෂ්ණු දෙවියෝ රකීද? රැක්කද විෂ්ණු දෙවියෝ? නෑ. විෂ්ණු කෙනෙක් ශාසන රැක්කේ නෑ. මේ ශාසන නැත්තට නැති වෙලා ගියේ නැද්ද ලංකාවේ? කෝ රකින්න දුන්නා නම් දැන් ඕක ලියුනේ බුදුහාඳුරෝ පිරිනුවන් පාලා අවුරුදු 1000කට විතර පස්සේ තමයි මහා වංශයට ඇතුළුනේ මෙන්න මේ විෂ්ණුට බුද්ධ ශාසනය බාර දීපු කතාව. පිරිනුවන් පාලත් අවුරුදු 1000කට විතර පස්සේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි 6 වෙනි සියවස්වල ඕක ලියුනේ. එතකොට බුදුහාමුදුරුවෝ නම් කිසිම තැනක මේ බුද්ධ ශාසනය මොන දෙයකටවත් බාර දීපු කතාවක් කාටවත් බාර දීපු කතාවක් නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ශ්‍රාවකයෝ මගේ ධර්ම විනයට අනුව කටයුතු කරන තාක්කල් ශාසනය නැති වෙන්නේ නෑ කියලයි. ශ්‍රාවකයෝ ශ්‍රාවක කියන්නේ අපි. බුද්ධ ශාසනයේ තියෙන දිව්‍ය ලෝකේ නෙමෙයි බුද්ධ ශාසනයේ තියෙන්නේ මනුෂ්‍ය ලෝකේ. නම් ඒක රකින්න ඕනේ මනුෂ්‍ය මිසක් දෙවියෝ නෙමෙයි. දැන් හොඳයි
විෂ්ණු දෙවියෝ මේක රකින්නවා කියලා අපි දැන් කියනවා ඒ විෂ්ණු නෙමෙයි අපි මේ කියන්නේ උත්පල වර්ණ දෙවියලු. හොඳයි අපි බලමු පොඩ්ඩක් විමසලා Hindu කෝවිල් තියනවාද මේ පැත්තේ? Hindu කෝවිලකට ගිහිල්ලා බලන්න Hindu කෝවිලේ ඉන්න විෂ්ණු දෙවියෝ ඉන්නවද ඒකේ? විෂ්ණු දෙවියෝ ඉන්නවා. ඒ විෂ්ණු දෙවියන්ගේ ස්වરૂපය මොකද්ද? මොන පාටද? අත් කීයද? අත් 4යි. මොකද වාහනේ? ගුරුලා. ගුරුලා වාහනේ නිල් පාටයි අත් 4ක්. අත්වල මොනවද? අත්වල ආයුධ. හරි? දැන් එන්න පන්සලේ විෂ්ණු දේවාලයට. ඒ පන්සලේ විෂ්ණු දේවාලේ ඉන්න දෙවියෝ මොන පාටද? ඒ දෙවියෝ නිල් පාටයි. ඒ දෙවියන්ගේ අත් කීයද? ඒත් අත් 4යි. ඒ දෙවියන්ගේ වාහනේ මොකද්ද? ඒත් ගුරුලා. ඒ දෙවියන්ගේ අත්වල නැද්ද අවියායුධ? එකක් තියෙනවා. මොන නමින් යද්දත් යදින්නේ Hindu විෂ්ණුම නෙමෙයිද? Hindu විෂ්ණුම තමයි මොන නමින් යද්දත් යදින්නේ. එතකොට අපි රැවටිලා නැද්ද? අපි රැවටිලා. හොඳයි. ඊශ්වර දෙවියෝ බලන්න Hindu කෝවිලට යන්න ඊශ්වර දෙවියන්ට ඇස් කීයක් තියනවද? ඇස් 3ක් තියෙනවා. මැද්දෙත් ඇහැක් තියෙනවා. නළලි මැද්දේ ඇහැක් තියෙනවා. ඊගාවට ඇඟේ හිසේ ඉඳලා දෙපතුල දක්වා මොකද? ස්නයි ඉන්නවා. සර්පයෝ ඉන්නවා. ඊගාවට බෙල්ලේ මිනිඔලු මාලයක් තියෙනවා. මොකද වාහනේ? ගොනෙක් වාහනේ ඉන්නවා. ඊගාට ඇඟේ වස්ත්‍ර නැහැ. ඇඟේ සොහන් අලු තවරගෙන ඉන්නේ. ඒ වගේම ඇඟේ සොහන් අලු තවරගෙන ඉන්නා වගේම අමු සොහනේ ඉන්නේ. වෙන දෙයක් ඕනේ මිනියලු තවරගෙන නම් අමු සොහන නම් බෙල්ල මිනියලු මාලයක් දාගෙන නම් නිර්වතින් නම් මේ මොකෙක් වෙන්න ඕනේද? එක්ක මල පෙරේතෙක් වෙන්න ඕනේ නැත්නම් මල යකෙක් වෙන්නට ඕනේ. දෙන්නයින් එක්කෙනෙක් වෙන්නට ඕනේ. එතකොට දැන් අපි දෙයියෝයි කියලා පූජාවට තියනව නේද? දැන් සමහරක් වෙලාවට මේගොල්ලෝ උපාසකම්මල ගිහලා පූජාවට තියනකොට උපාසක මහතුරු ගිහලා පූජාවට තියනකොට මූණ බලාගෙන පහළට එන ගමන් කකුල් දෙක ගාව පූජාවට තියන්නට ඒ දැක්කේ නෑ මේ ඉන්න දෙයියෝ හෙලිබල්ලෙන් ඉන්න කෙනෙක් කියලා. එතකොට මෙහෙමයි කොයි එකෙත් සීමාවක් තියෙනවා. හරිද? ඕනකට වැඩි වයින් වෙන්න ගියොත් පොඩ්ඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඒකින්ද පොඩ්ඩක් කල්පනාකාරීව සංවරව hina වුණාට කමක් නැහැ. ඒත් අනුන්ට බාධා කරන්න එපා. බාධා කරන්න ගියොත් ප්‍රශ්න මම ටිකක් බලලා පොඩ එහාට යනවා මිසක් මෙහාට එන්නේ නැහැ. ඒකින්ද පොඩ්ඩක් නිශ්ශබ්දව ඉඳලා ඉట్లా නෑ මං කියන්නේ මෙහෙමයි. අහන ප්‍රශ්න වලට හොඳට උත්තර දුන්නා. නිවැරදිත් උත්තර දුන්නා. එනද සීමාව ඉක්මවනවා නම් ටිකක් ප්‍රශ්නයක් වෙනවා. මම සතුටු වෙනවා. මොකද හොඳට කතා කරලා හොඳට උත්තර දුන්නා. හැබැයි හරි උත්තරයක් දුන්නා ඥානවන්තව. හැබැයි ඉතින් සීමාවක් තියෙනවා. අනිත් පැත්තට බාධා වෙන්න හොඳ නෑ. හොඳයි. දැන් මේ පින්නතුන්ට පේනවා එතනනුත් අපි මෝඩයෝද ඥානවන්තයෝද? අපි මෝඩයෝ. ඊට පස්සේ තව දෙවියෙක් ඉන්නවා මූණු 6යි අත් 12යි දෙවියෙක්. ඒ දෙවියන්ට කියනවා අපි කතරගම දෙවියෝ කියලා. කතරගම කියන්නේ කතරගමට සම්බන්ධ දෙවියෙක් නෙවෙයි. මොකද ඒකේ දෙවියෝ Hindu දෙවියෙක්. ඉන්දියාවෙත් ඉන්නවා මේ දෙවියෝ. ඉන්දියාවෙත් Hindu ඇත්තෝ ඒ දෙවියන්ව පිළිගන්නවා නම් ඒ දෙවියෝ කතරගම දෙවියෙක් වෙන්න බෑ. මොකද කතරගම කියන එක මේ ඉන්දියාවට අයිති එකක් නෙමෙයි. ඒක ලංකාවට අයිති එකක්. හොඳයි. කතරගම දෙවියන්ගේ රූපය මූණු 6යි ඔලු 6යි. ඒ කියන්නේ අත් 12යි ඇස් කීයද? ඇස් 12යි කන්. මොකද මෙච්චර බලවත් උනේ
මේ වටේට ඇස් හයක් තියෙනකොට අපේ උපාසකම්මලා හිතුවා මගේ දෙයිය මං කොයි පැත්තෙන් හිටියත් මගේ හතුරා කොයි පැත්තෙන් හිටියත් වර්ධින්නේ නැතුව දකිනා මොකද ඔළුව වටේටම ඇස් තියෙනවා. ඔළුව හයටම ඇස් තියෙනවා නම් වටේටම ඇස් ඔළුව හයක් නම් වටේටම ඇස් තියෙනවා. කන් කීයද? කනුත් 12ක් තියෙනවා. ඒ කියන්නේ මගේ කන් කරච්චලේ කොහොම හරි මේ එක කනකටවත් ඇහෙන්නට ඕනේ. පින්වත්නි කොහොමද විෂ්ණු ඔය ඊශ්වර දෙවියෝ ඇති වුණා මේ කතරගම දෙවියෝ ඇති වුණා කියන්නේ? ඔන්න විෂ්ණු ඇවිල්ලා එක වෙලාවක මේ වගේ පුංචි කොළු පැටව 7 දෙනෙක් මැව්වලු. ගෑනු වේශයක් අරගෙන ඇවිල්ලා. ඔය කොළු පැටව 7 දෙනා දැකලා උමා ලොකු දරු සෙනෙහසක් ඇති වෙලා ආපු ගමන් බදාගත්තලු මොකද අයියේ කුමාර කන්දක් කියලා. බදාගත්තාම අර කොළු පැටව 7 දෙනාගේ පොඩි කොළු පැටියා එළියට පැන්නලු. අනිත් 6 දෙනාම කඳ මැද්දෙන් එක්කෙනෙක් උනාලු. කඳ මැද්දෙන් එක්කෙනෙක් වෙන්න උමා මොන බැදිල්ලක් බදන්නේ නැද්ද කොළු පැටව 6 දෙනෙක්? පුදුම බැදිල්ලක් බදලා තියෙනවා. දැන් කඳ මැද්දෙන් 6 වෙනකොටම ඔලු 6 කඳ මැද්දෙන් ඇඟවල් 6 එකක් වෙනකොටම ඔලු 6 වටේට හිටියට කඳ එකක් වුණා. කඳෙන් උඩ කොටස 6 පැත්තට හිටියන්නම් කනෙන් යට කොටසක්කුත් තියනව නේද කොළු පැටවුන්ට? ඒ යට කොටස් ටික වටේට හිටින්නේ නැද්ද? අනිවාර්යයෙන්ම හිටින්නට ඕනේ. මේ දෙවියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මං කියන්නේ බුදුහාමුදුර අපට දේශනා කළා තියෙන්නේ කිව්ව පමණින් නෙමෙයි පොඩ්ඩක් විමසලා බාර ගන්න. මෙහෙමනම් මෙහෙමත් වෙන්න ඕනේ. තව එකක් ඔයයන් තියෙනවා. කොළු පැටව 6 දෙනෙක් කියන්නේ ජීවිත කීයක්ද? ජීවිත 6ක්. ජීවිත 6ක් අරගෙන කඳෙන් එකට එකතු කරා කියලා ජීවිත 6 එකක් වෙනවද? බුදුදහමට එකඟද කර්මඵල න්‍යායයට? නෑ. දැන් මන් දන්නවා අපි කතරගම දෙයියෝ බාරගත්තේ උත්පත්තිය කොහොමදවත් කියලා දන්නේ නැතුව. ඔය හැම දෙයියෙක්ම බාර ගන්න තියෙන්නේ උපතක් විපතක් මොකක්වත් දන්නේ නැතුව. ඔහේ પરම්පරාවෙන් ඇවිල්ලා අනේ අපිත් ඉතින් කරගෙන එනවා මේක. ඉවක් නෑ බවක් නෑ මොකක්වත් නෑ. ඔය කරන් එනවා. හොඳයි පින්වත්නි. දැන් ඔය ඒ කතරගම ඊට පස්සේ ඝන දෙයියෝ ඔය තැන් ලොකු ලොකු දෙයියෝ ගැන මම මේ කියන්නේ. ඝන දෙයියෝ ඔය අලියලුවක් ආවේ අයියාගේ හොර මගුලකට උදව් කරන්න ගිහිලා නෙමෙයිද? අලියලුවක් ආවේ අයියාට එක ගෑනු කෙනෙක් ඉන්නවා. ඉඳද්දී අයියා වල්ලි කියලා තව ගෑනු කෙනෙක් පස්සේ ගියා. ඒ ගෑනු එක්කෙනා කැමති වෙන්නේ නැතුව ඒ ගෑනු එක්කෙනා බය දුවනකොට කතරගම දෙයියෝ අප්සෙට් ගැහුවා. කැමති නැති හින්දා. කතරගම දෙයියන්ට තමන්ගේ වැඩේ ඉෂ්ට කරගන්න පුළුවන් කමක් නැහැ. එච්චර හයියක් නැතුව මල්ලිගේ පිහිට පැතුවා. අපේ ඇත්තෝ ගිහිල්ලා කතරගම දෙයියන්ගෙන් පිහිට පතනවා. එයාට එයාගේ වැඩේවත් කරගන්න බෑ. එච්චර දෙයක් අර. අපේ කොල්ලෝ ඊට වැඩිය දක්ෂයි නේ. ඊට වැඩිය දක්ෂයි. හොඳයි. කොහොමද කතරගම දෙයියට වැඩේ කරන්න බැරි නම් අප්සෙට් ගාලා බලන් ඉන්නකොට මල්ලි ආවා. මල්ලි ඇවිල්ලා මල්ලි බලුවා අයියා අප්සෙට් ගාලා ඉන්නවා අපම් විස්තරේ කියපන්කෝ කලබල වෙන්න එපා මම ඔක කරලා දෙන්නම් කියලා. දැන් මල්ලි දන්නවා හොඳටම අයියාට නෝනා කෙනෙක් ඉන්නවා කියලා. දැන කිව්වේ මම ඕකත් කරලා දෙන්නම් කියලා. අර නෝනා කීයටත් කැමති වෙයිද වැඩේට? ඔය නෝනලා කැමතිද? ඔය නෝනාගේ මහත්තයාට තව යාළුවෙක් එකතු වෙලා තව නෝනා කෙනෙක් සෙට් කරලා දෙනවනේ. මං හිතන්නේ කිසි නෝනා කෙනෙක් කැමති වෙයි කියලා. නමුත් එහෙනම් අර මල්ලි කරන්න ගිය වැඩේ හරිද? අයියට සපෝට් එකද? නෑ. ඒකට දැනගන්න. අනේ අර මල්ලි කිව්වා අන්න වල්ලි අම්මා ඉන්නේ අතෙන්ටයි නාන්න ඇවිල්ලා ඉන්න වෙලාවට ඔයා ඒ පැත්තට යන්න. වල්ලි ගඟට බැස්සට පස්සේ මම එන්නම් හොඳ ඇත්වේශයක් මවාගෙන. ඒ ඇත්වේශේ නැති වෙන්න නම් ඔයාගේ වැඩේ කරගත්තට පස්සේ ඔයා මේකේ තියෙන පැන් ටික මගේ ඇඟේ ගහන්න ඕනේ කියලා පැන් කෙන්ඩියකුත් අතර දුන්නා.
කතරගම දෙයියෝ එකත් අරගෙන ගිහලා බලාගෙන හිටියට වල්ලි අම්මත් ආවා නාන්න. කිව්ව විදිහටම අරයත් ඇත්වේශ මවාගෙන පැනගෙන ආවා. ආවට පස්සේ වල්ලි බය වෙලා මෙයාගේ ඇඟට පැන්නා. පැනලා කිව්වා අනේ මාව බේරගන්නී කියලා මේ පැන ගත්තාම දැන් කතරගම දෙයියන්ට වැඩේ හරි ගියා. හරි ගියාම කතරගම දෙයියෝයි වල්ලි අම්මයි අතන දඟලන්න ගිහිල්ලා පැන් කෙන්ඩිය ඉහිරුණා. ඉහිරිච්චාම මල්ලි ඇවිල්ලා දැක්කා වැඩේ වැරදිලා පැන් කෙන්ඩිය ඉහිරිලා අනේ මල්ලිට දෙයියෝ රත් වෙන මල්ලි හිම්මෙන් දඟලන ගත්තාම කොහෙද වැදිලා දලත් කඩලා ගියා. ඊගාවට ওই ජරමරේ ඇස්සේ අයියා දැක්කා වැඩේ වැරදිලා කියලා පැන් කෙන්ඩිය බලනකොට පැන් කෙන්ඩියත් ඉහිරිලා. ඒක අරන් බැලුවා වතුර චුට්ටක් තිබුණා. ඕන පැත්තක් කියලා ඒක ගැහුවා ගහපු ගමන් ඒක පස්ස පැත්තේ වැදුනේ. පස්ස හරි ගියා ඉස්සරහින්ම හිටියා. ඉතින් ඕක තමයි ඝන දෙයි උපත. ඈ පින්නත්නේ දැන් මේ බුද්ධ ආගමට එකඟද? මේ වගේව නෑ මේ බුදුහාඳුරන්ගේ දහමට එකඟ නෙවෙයි මේ. දැන් අපි බාර අරන් තියනවා අපි යදිනවා පුදනවා මොකද්ද මේ? Hindu ඇත්තෝ එක් කරගත්තා දැන්. Hindu ඇත්තෝ යම්කිසි දර්ශනයක් අනුව ඒක කරනවා. අපිට දැන් අපි දැන් බලන්න කල්පනා කළා ඒ Hindu කෝවිලේ තියෙන ඔක්කොම දෙවියෝ ටික පන්සලේ ඉන්නවා. බුදුහාමුදුරුවෝ කියපු එක දෙයියෙක්වත් පන්සලේ නෑ. හැබැයි පන්සලේ ඉන්න බුදුහාමුදුරුවෝ කෝවිලේ ඉන්නවද? නෑ. පන්සලේ ඉන්න බුදුහාමුදුරුවෝ කෝවිලේ නෑ. එහෙනම් මේ දෙකේ පරස්පරතාවයක් තියෙනව නේද? තියෙන කාටද වැරදුනේ? බෞද්ධයන්ටද Hindu ඇත්තන්ටද? බෞද්ධයන්ට වැරදිච්ච වැරදිල්ල කොච්චරද කියනවනම් බෞද්ධයෝ ටික තනිකරම බුදුමගින් ඈත් වුණා නෙමෙයිද? තනිකරම පිහිට ප්‍රතිපත්තිය නෙමෙයි පිහිට දෙවියෝ කියන සංකල්පයට බෞද්ධය ආවේ නැද්ද? ඒ නිසා තුනුරුවන්ගේ පිහිටයි කියන එක පැත්තකට දාලා දෙයියන්ගේ පිහිටයි කියන එක පටන් ගත්තේ නැද්ද? දැන් දෙයියන්ගේ පිහිටයි කියලා කියන්නේ තුනුරුවන්ගේ පිහිටයි නෙමෙයි. එච්චරටම ඇයි ඒ නිසා තමයි පින්වත්නි ඔන්න ඔය යදීමේ සංකල්පය ඔය ඇත්තන්ගේ ඔළුවට දැම්ම තැම්පතයි ඔය ඇත්ත පංච දුෂ්චරිතයට ගැලුනේ. මොකද පන්සල් වලිනුත් කලේ ඔය ඇත්තන්ට පන්සිල් රකින්න සිල් සමාදන් කරවීමට විතරක් අනුශාසනා කළා. නේද? පන්සිල් රකින්නේයි නවරේ යුත්තේයි මොකද්ද විය යුත්තේ කියලා එක මොකක්වත් පැහැදිලි කරන්නේ නැහැ. හැබැයි පන්සිල්වත් නැති ගිහියන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පටිච්චසම්පාදයෙන් බණ කිව්වා. ගිහියොත් මොකද කරේ? ෂෝක් බණ ටික කියලා ගියා. මොකද කරන්න දෙයක් නැහැනේ. ගැඹුරු දෙයක් කිව්වා. නිවන දැම්ම මෛත්‍රී බුදුහාඳුරන්ට දාපුවාම ඉතින් හරි ලේසි වැඩක්. මෙතන සාදු කියපුවාම එතෙන්දි නිවන හම්බ වෙනවා. කරන්න දෙයක් නැහැ මොකක්වත්. කරන්න ඕනේ මොකද්ද? එකම දේ යාඥා කර කර ඉන්න එකයි. ওই දේවාල වලට යන කිසි කෙනෙක් පන්සිල් රකින්න නැත්නම් ඉන්නවද? කවදාවත් දේවාල වලට පුද පූජා පවත්වන්න යනකොට හාමුදුර කෙනෙක් කියලා ඉස්සෙල්ලම පන්සිල් ළඟට හිටපන් කියලා කියනවද? කවදාවත් කියන්නේ නැහැ. ගිහිල්ලා කියනවා මේ අපලෙට ගිහ අපලේ තියෙනවා අපලෙට ගිහිල්ලා අන්න බාරයක් වෙන්න කියලා. අපලේ උනේ කොහොමද? අපලේ ග්‍රහය කරපු එකක්ද? ග්‍රහය කියන්නේ අජීව වස්තු එක ග්‍රහයක්වත් අපිට අපල කරේ නෑ. අපල කරගත්තේ කවුද? අපලේ කියන්නේ තමන්ගේ අකුසල කර්මවල විපාකය නම් ග්‍රහය අපල කරේ නෑ අපිට. ග්‍රහය අපිට සඵලයක් කරෙත් නෑ. අපිට අපලේ හරි සඵලේ හරි මොකක් හින්දාද? පින්නත් මෙහෙම එකක් බලන්න. දැන් ඔන්න සමහර උපාසකම්මලා ඉන්නවා ළමයි හම්බ වෙන්නේ නැහැ කියලා ගිහිලා දෙයියන්ට යදිනවා. ඈ දැන් බුදුහාමුදුරුවෝ කියන දරුවෙක් පිළිසිඳ ගන්නට නම් අවස්ථා එකක් අම්මයි තාත්තයි දෙන්න එකතු වෙන්නට ඕනේ. අම්මා සුදුසු අවස්ථාවේ ඉන්නට ඕනේ. විඥානයක් මෞකුස බැස ගැනීම තියෙනට ඕනේ. දැන් මේ කරුණ තුනක් මෙහිම කියනවා. මේ කාරණා තුන තිබුණොත් තමයි ළමයෙක් පිළිසිඳ ගන්නෙ. දැන් දෙයියන්ට කියනවා මගේ කුසට ළමයෙක් දෙන්න කියලා. මගේ කුසට ළමයෙක් දෙන්න කියනවා දෙයියන්ට. දැන් ඒ කියන්නේ විඥානයක් අනිත් භවයකින් චුත වෙන විඥානයක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. දැන් මේකට දෙයියන්ට කියන්නේ කවුරු හරි මරලා මට මෙහාට එවපන් කියලානේ. දෙයියන්ට කියනවා. ඒක නෙමෙයිද කියන්නේ? අනේ මට ඕනේ කියලා කියන්නේ එන්න කෙනෙක් නැහැ දෙයියෝ උඹවත් කොහොම හරි මට මේක
දීපන්. අනිත් පැත්තෙන් කියන්නේ එහෙම නැත්තම් දෙයියෝ මගේ කුසට වරෙන්. දැන් දෙයියෝ එන්න ලෑස්ති දිව්‍ය සභාතරල මෙහායි කුසට නෑ. ඒකෙන්නෙත් නෑ. ওই තරම්වත් දෙයක් හිතා ගන්න බැරිද? පින්නත්නි සමහර දෙනාගේ යම් යම් ශාරීරික ක්‍රියාවලියන් වල තියෙන දුර්වලතාවයෙන් හින්දා දරුවෝ ලැබෙන්නේ නැහැ. ඒක ශාරීරික ප්‍රශ්නයක්, ඒක කර්මවල ප්‍රශ්නයක් තමන්ගේ. එතකොට එහෙම යම් කිසි කෙනෙක් දරුවන් උවමනා වෙලා දැන් අපිට මෙහෙම සමහරක් අම්මලා ඉන්නවා දරුවෝ වඳ කරන්නට, දරුවෝ ලැබීම කල් දාන්නට යම් යම් උපක්‍රම කරනවා. දැන් ඔහොම උපක්‍රමශීලීව දරුවෝ කල් දානකොට අම්මගේ මනස හැමතිස්සෙම ක්‍රියාත්මක වෙමින් කියනවා අනේ මට නම් දැම්ම දරුවෝ එපා. දැම්ම දරුවෝ එපා කියන සංකල්පේ මත අම්මයි තාත්තයි ජීවත් වෙනකොට විශේෂයෙන්ම අම්මගේ මනසට බලපානවා මේක. අම්මා නොදැනුවත්වම අම්මගේ ශරීරයේ හෝමෝන ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. දරුවන් ලැබීමට හෝමෝනේ ඊටම අවශ්‍යයි. ඒ හෝමෝනේ ක්‍රියාත්මක වෙන්නේ දැම්ම ළමයි එපා කියන සංකල්පය මත. ඊට පස්සේ අම්මා දන්නේම නැතුව අර හෝමෝනේ ඒ තත්වයට පත් වෙච්චාම අම්මට දරුවෝ ලැබෙන්නේ නැති වෙනවා. හැබැයි මනසෙම වෙනස් කරන්නත් පුළුවන්. අපි දුම් දේවාලයකට යනවා. දේවාලයකට ගිහිල්ලා දරුවෝ ඕනේ කියා බිලි පූජාත් කරනවා. එළුවොත් මරනවා. කුකුල්ලොත් මරනවා. නොඑක් පූජා පවත්වනවා. හැබැයි ඔහොම කරනකොට දරුවොත් හම්බ වෙනවා. හැබැයි හම්බ වෙනකොට ඊට පස්සේ කියන්නේ එහෙම කර කර ඉන්න ගමන් දරුවෙක් පිළිසිඳ ගත්තොත් කාගේ පිටින්ද ඒ දරුවා හම්බුනේ? දෙවියෝ හින්දා. එතකොට මහත්තයා නෝවැයා. දැන් දෙවියෝ හින්දා ළමයා හම්බුනේ. ඊගාවට දෙවියෝ හින්දා ළමයා හම්බුණා. පූජාව ඔප්පු කරන්න දැන් දෙවියන්ට පූජාව ඔප්පු කරන්න යනවා. එහෙනම් දෙවියෝ දන්නවද මෙහෙම එකක් තිබුණයි කියලා? නෑ පින්නත්. මොකද අර ක්‍රියාවලිය යෙදෙනකොට මට දරුවෝ අවශ්‍යයි කියන සංකල්පේ නැවත නැවත මනස වැඩ කරන්න ගත්තාම ආපහු අර හෝමෝන ක්‍රියාදාමයේ ප්‍රകൃතිමත් වෙනවා. ඒ ප්‍රകൃතිමත් වෙනවා. හැබැයි හැමෝටම වෙන්නේ නෑ. ඒ තමන් දරන උපායශීලී බවමත් තමයි, ඒ කියන්නේ තමන් කොච්චර කැප වුණාද කියන එකමත් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක ආවද කියට කරාට වෙන්නේ නෑ. ඔහොම සිද්ධියක් කියන්නේ. මම මෙහෙම කියපුවාම ওই බාරවහාර වෙලා හම්බ වෙන්නේ නැහැ කියලා එක මිනිස්සෙක් ඇවිල්ලා කිව්වා මට පොඩි වාදයකට ආවේ යා. මෙහෙම එකක් වුණා කියලා. එයා ගියාලු කොහෙද මුන්නේශ්වරම්. මුන්නේශ්වරම් කියලා බබාලා නැති ජෝඩුවක්ලු, තරුණ ජෝඩුවක්ලු යාතිකක් කළා ඊට පස්සේ කප් මහත්තයා කිව්වලු එතන ඉන්න කෙනා කිව්වලු පූසාරිද කවුද මේ එළුවෙක් බිල්ලට දෙන්න ඕනේ කියලා. ඒකට එළුවෙක් බිල්ලට දෙන්න මේක කැමති වුණාලු. කැමති වෙලා එදා ඒ පූජාව තියලා එළුවගේ බෙල්ල කැපුවලු. ටික දවසකට ළමෙක් හම්බුණාලු. හොරෙක් කියනවා මම ඉතින් දැන් කොහොමද එළුව කැපුවයි කියලා ළමයා හම්බුනේ කියලා. මම හඳුනේ එළුව කැපුවට පස්සේ තමයි මේක උනේ. පිළිසඳ ගත්තේ. ඉතින් අර එළුව තමයි මේ ළමයා වෙලා කුසට ඇවිල්ලා තින්නේ කියලාත් කිව්වා. මම කොහොමද එළුව ආව කියලා දන්නේ කියලා. ඒක ප්‍රශ්නයක් නේ. නෑ සලකුණු තියෙනවායි කිව්වා. මම කොහොමද සලකුණු තියෙන්නේ කියලා. ඒක කකුලේ තියෙනවලු කවපු පාර එළුවගේ. මම ඉතින් එළුවගේ ළමයාගේ කකුලේ තියෙනවලු අර එළුවගේ කවපු පාර. මම හද එළුවගේ කකුලද කැපුවේ බෙල්ලද කැපුවේ? මොකද පාර තියෙන නම් එහෙමනම් බෙල්ලේ උනේ පාර තියෙනද? නෑ ඒ බෙල්ල කැපුවට කකුලේ පාර තියෙනවලු. නෑ මේ මනුස්සයා පිළිගන්නෙම අර එළුව තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. පස්සේ මම ගියා හොඳයි ඒ එළුව කැමති වෙන්නේ නැද්ද මේ බලට එන්න මැරෙන්න කියලා හිත. මම කැමති වුණාලු. මම දන්නේ කොහොම උත්තර දෙනවද කියලා පින්නාසේ. ඌ කැමතිද මම කොහොමද දන්නේ කියලා. නෑ මරණ වෙලාවේ ඌ හා කියලා ඔළුව වැනවලු. බලන්න අන්ධ වෙච්චාම හැම එකක්ම පේන්නේ ඒගොල්ලන්ගේ වාසියට. මම කොහොමද මතක තියාගන්න කොහොම වුණත් ඌ වේදනාවෙන් තමයි කැමැත්තෙන් ඔළුව වැනුවත් වේදනාවෙන් තමයි මැරෙන්නේ. ඒ කියන්නේ මරණ කෙනත් එක්කලා වෛරයෙන්ම තමයි
මැරෙන්නේ. හැබැයි එතකොට වෙන්නේ ඔය එළුවා නම් මේ අම්මගේ කුස තුලට ආවේ අම්මට හොඳකට නම් ආව වෙන්න බෑ. ඔය දරුවා නෑවිත් හිටියනම් ඊට වැඩිය හොඳක් වෙන්න තිබුණා. ඕක නම් හොඳක් වෙන්නේ නැහැ කියලා හිතේ. ඉතින් කියපුවාම හැබැයි එහෙම කියපුවාම ටිකක් මිනිහට තේරුණා. ඊට පස්සේ නිශ්ශබ්ද වුණා. ඔන්න ඔය වගේ තමයි අපේ ඇත්තන්ගේ පසුබිම. පින්වත්නි මේ ඔය ඇත්තන්ගේ වැරද්දක් නෙමෙයි. ඔය ඇත්තන්ට බුද්ධිය නැති කරා. බුද්ධිය නැති කරේ දුස්සීලකම. නිකම්ම බුද්ධිය එන්නේ නැහැ. හොඳ නරක හිතීමේ ශක්තිය නිකම්ම එන්නේ නැහැ. ඒක වර්ධනය කරන්න ඕනේ. ඒකයි කිව්වේ යෝගාවේ ජායති භූරි. භූරි කියන්නේ ප්‍රඥාවට. යෝගාවේ ජායති භූරි ව්‍යායාම කරන්න නුවණ වැඩෙන්න. ව්‍යායාම කරන්න කිව්වේ අතපය හොල්ලන එක නෙමෙයි ඈ. එතන කෙලෙස් යටපත් කරන්න, සිත පිරිසිදු කරන්න ව්‍යායාම කරන්න. එතකොට නුවණ වැඩෙනවා. අයෝගා භූරි සංඛයෝ යම් විදියකින් සිත පිරිසිදු කරන්න යෝග කරන්නේ නැත්නම් භූරි සංඛයෝ නුවණ මොට වෙනවා. මොකද පිරිසිදු කිරීමේ උත්සාහය නැත්නම් අපිරිසිදු වෙන එකම තමයි වෙන්නේ. නුවණ මොට වෙනවා කිව්වා. පංච දුෂ්චරිතයේදී වෙන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ නුවණ මොට වෙන එකයි. බලන්න පින්වත්නි බුදුහාඳුර සිගාලවාද සූත්‍රයේ සැප ලබන ක්‍රමය කිව්වා. ඒ සැප ලබන ක්‍රමය දේශනා කරන බුදුරජාණන් වහන්සේ පංච සීල ප්‍රතිපදාවම 14 ආකාරයකට විභජනය කළා. විභජති පවිභජති ති භගවා බෙද බෙදා දක්වනවා. මේදී පංච සීල ප්‍රතිපදාවම සිල්පද පහම 14කට බෙදුවා. කොහමද? පළවෙනි එක සතර කර්මක්ලේශ කිව්වා. මොනවාද සතර කර්මක්ලේශ? මොනවාද කර්ම කියන්නේ? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනා සහගත ක්‍රියාවන්ට තමයි කර්ම කියන්නේ. ක්ලේශ කිව්වේ සිත අපිරිසිදු කරන දේවල්. චේතනා සහගත සිත අපිරිසිදු කරන කර්ම තමයි සතර කර්මක්ලේශ කිව්වේ. මොනවාද හතර? පාණාතිපාත, අදත්තාදාන, කාමීච්ඡාචාර, මුසාවාද. ඊට පස්සේ අන්තිම එක සුරාපානය කිව්වා. ඒක මෙතෙන්ට ගත්තේ නැහැ. ඒක මෙතෙන්ට ගන්නෙ නැතුව මැද්දට දැම්මා අගති හතරක්. මොනවද මේවට කියන්නේ? ඡන්දා, දෝසා, භය, මෝහා කියන මේ අගති හතර ගැන කියලා කියනවා. යෝ ධම්මං අතිවත්තති. මේ හතරින් අගති. ගති කියන්නේ ගමන. අගති කියලා කියන්නේ නොපැමිණිය නොගිය යුතු ගමනක්. මොනවාද නොගිය යුත්තේ? ඡන්දයෙන් අගතියට යන්න හොඳ නැහැ. ද්වේෂය, මෝහය, භය. එතකොට ඡන්දය, ද්වේෂය, භය, මෝහය කියන මේ හතරෙන් ඡන්දා, දෝසා, භය, මෝහා යෝ ධම්මං අතිවත්තති. මේ කාරණා හතරෙන් යමෙක් ධම්මං අතිවත්තති සදාචාරයේ ඉක්මවල යනවා නම් සදාචාර ධර්මයේ නිහියති තස්ස යසෝ ඒතනත්තාගේ යසස නිහියති පිරිහෙනවා. කාලපක්ඛේව චන්දිමා කලුවර පක්ෂේ හඳ වගේ. ඒයි කලුවර පක්ෂයේ හඳ කිව්වේ. හඳ පුරපසළොස්වක දවසේ රවුමඩ තීලා ඊට පහුදා මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙලා ඇවිල්ලා අමාවකට වෙනකොට නැත්තර නැති වෙලා යනවා. ඒ වගේ අවපක්ෂයේ හඳ වගේ නැත්තරම නැති වෙලා යනවයි කියවා මොකක් හින්දාද? ඡන්දය, ද්වේෂය, භය, මෝහය කියන මේ හතරෙන් සදාචාරයේ ඉක්මවනවා නම් සතුන් මැරීම, නොදුන් දෙ ගැනීම, කාම මිත්‍යාචාරය, බොරුව හතරම සිද්ධ වෙන්නේ මෙන්න මේ සතර අගති නිසායි. සතර අගතියේ මෝහයෙන් හින්දාමයි මත්පැන් පානය සිද්ධ වෙන්නේ. මත්පැන් පානය සිද්ධ වෙනකොටම අක්ඛදුත්තෝ, සුරාදුත්තෝ ආදී වශයෙන් කිව්වනේ මේ ඉත්තිදුත්තෝ ස්ත්‍රී දූර්ත බව, සූදුව, පාප මිත්‍ර සේවනය, සුරාපානය කියන මෙන්න මේ කාරණා හතර තනිකර තමාගේ විනයාශයට හේතුයි කිව්වා. දැන් සිගාලවාද සූත්‍රයේදී මේක හයක් කරනවා. පාප මිත්‍ර සේවනය, සුරාව, ඒකල පාප මිත්‍ර සේවනයයි සුරාවයි කියනකොට සූදුව නැද්ද?
අවේලාවේ වීථි සංචාරය කරන රස්තියාදුව නැද්ද? නිතර නෘත්‍යශාලාචරණය කියන විනෝද සවාරි නැද්ද? මේ එක්කල මේවා ඔක්කොම කැටි වෙලා එනකොට Tamanට දියුණුව පිණිස තියෙන ඒ කටයුතු වලට බාධා පැමිණෙන්නේ නැද්ද? අලස බව වෙන්නේ නැද්ද? වෙනවා. දැන් මෙන්න මේ ධන විනාශයේ දොරටු 6ක් වශයෙන් එතෙන්දි පෙන්වනවා. ඒ 6ම අගතිය හින්දා නෙමෙයිද? සතර අගතිය හින්දා. දැන් මුල් කාරණා 4න් ආධ්‍යාත්මයේ මනස අපිරිසිදු වෙනවා. මනස විනාශ වෙනවා. අන්තිම කාරණයෙන් ආර්ථිකය විනාශ වෙනවා. මත්පැනයි පාප මිත්‍රයයි දෙක තමයි අත්වල බැඳගෙන යන්නේ. සම්පූර්ණයෙන්ම ආර්ථික විනාශයක් සිද්ධ වෙනවා. දැන් මේ ආර්ථික විනාශයයි ආධ්‍යාත්මික විනාශයයි මෙන්න මේ දෙකෙන් තොර වෙනවා නම් තමයි බුදුදහම සැපයි කියලා කියන්නේ. සල්ලි තිබුණාට විතරක් සැපයි කියලා කියන්නේ නෑ. අනිත් එක ආධ්‍යාත්මික සුවය ලැබෙනකොටම බුද්ධි වර්ධනය සිද්ධ වෙනවා. දැන් මෙන්න මේ පුංචි ආයතත් තේරුම් ගන්න මම මේ දෙක කියන්නම්. ඔයාලා මැස්සෝ අහනවා මේ මදුරුව අහනවා නේද? වහනවද? වහනවා. මදුරුව අහලා නිකන් ඉන්නවද? නෑ. මොකද කරන්නේ? ඌ විදිනවා. විදිනකොට මොකක්ද දැනෙන්නේ? වේදනාවක්. ඒ වේදනාව දැනෙච්ච ගමන් හිතට ඇති වෙන්නේ මොකද්ද? තරහක්. ඇති වෙච්ච ගමන් මොකද කරන්නේ? කහනවා. අනිත් පැත්තෙන් දෙවෙනි මధుරේකුත් විදිනවා. දෙවෙනි මధుරව විද්ද ගමන් තරහවට මොකද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද? පහරට මොකද වෙන්නේ? තව තද වෙනවා. හැබැයි මధుරව විද්ද වේගය නම් වේදනාව නම් දෙකම එකයි. හුඟක් දෙකම එකයි. නමුත් ගහන පාරසර වෙනවා. කොහොමද වෙන්නේ? මම මෙහෙම කියන්නම්. අද විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා මෙන්න මේ දේ. අපි යම් අරමුණක් හිතෙන් හෝ වේවා, ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් හෝ වේවා යම් අරමුණක් දැඩිව අල්ලගත්තොත් ඒ අල්ලගත්ත ක්ෂණයෙම තත්පරයකින් 1000න් පංගුවකට තරම කාලය තුලදී ඒ කියන්නේ වේගය හිතා ගන්න තත්පරයකින් 1000න් පංගු කීපයක් අතර කාලයක් කියපුවාම තත්පරයක් කියන්නේ මෙහෙම එකක් නේ. මෙහෙම එකක් 1000කට බෙදලා පංගු කීපයකින් කාලය තුලදී මොලේ සම්පූර්ණයෙන්ම රසායනික ක්‍රියාදාමයක් සිද්ධ කරනවා. කොහොමද සිද්ධ කරන්නේ? අර අරමුණ Taman ගන්නකොටම ඒකින් ඇතිවන වේදනාව සැප හෝ දුක හෝ වෙන්න පුළුවන්. ඒ වේදනාව ඔස්සේ ක්‍රියාත්මක වන ඇඩ්‍රිනලින්, ඒ කියන්නේ ඇඩ්‍රිනල් ග්‍රන්ථීන්ගෙන් පිටවන හෝමෝනය. ඒ මොහොතකින්ම ශරීරයේ පුරා ක්‍රියාත්මක වෙමින් මොලේ සෛලවලට දෙනවා. කොහොමද මොලේ සෛලවල ක්‍රියාකාරීත්වය වෙන්නේ? මොලේ හරහා ක්‍රියාත්මක වන නියුරෝන පද්ධතිය තියෙනවා. මේ නියුරෝන පද්ධතියේ නියුරෝන තියෙනවා බිලියන 100කට, මිලියනක් නෙමෙයි බිලියන 100කට වඩා තියෙනවා කියනවා. මේ නියුරෝන එක නියුරෝනයක් මොලේ සෛල 10000ක් එක්කලා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මොලේ සෛල කොච්චරද? අර ක්ෂණය තුලින්ම මොකද වෙන්නේ? අර මානසික තත්ත්වයේ උඩ මෙයා ගන්න අරමුණේ තියෙන දැඩි බවත් මොලොක් බවත් හේතු කොටගෙන අන්න රසායනික ක්‍රියාදාමය සිද්ධ කරනවා. දැන් ළමයෙකුට නැවත පාඩම් කරන්න කියනවා ඒකට මතක හිටිනවා නේ. නේද? දැන් අපි හිතමු කවියක් දීලා. මේ කවිය නැවත එකපාරක් කියවට මතක හිටිනවද? නෑ. නැවත කවිය පාඩම් හිටිනවා. දැන් ළමයා උවමනාවෙන් කවිය ග්‍රහණය කරලා පාඩම් හිටියොත් පාඩම් කරොත් 4 පාරක් කියවනකොට ළමයාට කවිය මතක හිටිනවා. නමුත් ළමයා ඔළුවේ එක දේවල් තියෙන මේක නිකන් කියවුවත් ළමයාට මතක හිටින්නේ නෑ. අරමුණ ග්‍රහණය කිරීමයි ප්‍රධාන වෙන්නේ. ඒකට දැන් ඒ අරමුණ ග්‍රහණය කරලා තමන් කටයුතු කරනකොට තමන්ගේ අර ඇති වුණු රසායනික ක්‍රියාදාමයන් නිසා මොලේ සෛල ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති වෙනවා. දුෂ්ට චේතනාවක් ඇති වෙනකොට ක්‍රියාකාරීත්වයේ දුෂ්ටයි, ප්‍රසන්න ක්‍රියාකාරීත්වයක් ඇති වෙනකොට ක්‍රියාකාරීත්වයේ ප්‍රසන්නයි. දැන් ප්‍රසන්න හෝමෝන ධාරාවක් නම් ක්‍රියාකාරීත්වයේ ප්‍රසන්නයි, දුෂ්ට හෝමෝන ධාරාවක් නම් ක්‍රියාකාරීත්වයේ දුෂ්ටයි. බලන්න තව පැහැදිලිව පෙන්නන්න. තරහ ගිය ගමන් ඇඟට දැනෙනවද ඒක?
රූපයෙන් පේනවද? රූපයෙන් පේන තරහ ගියේ කොහටද? හිතට. හිතට තරහ ගියා. හැබැයි රූපයෙන් හොඳට පේනවා. ගොඩක් වෙලා ගිහිල්ලාද පේන්නේ? නෑ, තරහ ගිය ගමන් ඒකම රූපයෙන් ඒක ප්‍රකට කරනවා. මහ වෙලාවක් ගිහිල්ලා නෑ. එහෙනම් ඒ කියන්නේ තරහ ගියේ ස්ථිතවිල්ල ඒ නිමේෂයකින්ම මුළු ශරීරය පුරා බලපාලා නැද්ද? බලපාලා තියෙනවා. તો දැන් එහෙනම් දුෂ්ට ගතියෙන් එහෙමත් ඔප්පු වෙනවා. හැබැයි කවුරු හරි හොඳට වර්ණනා කරනවා. මොන හරි කරපු දෙයක් සතුටක් ඇති වෙනවද? ඒක බැලුවොත් පේන්නේ නැද්ද මූණේ? මූණ දැන් පේනනේ. හොඳ කිව්වත් නරක දෙයක් වුණත් දෙපැත්තම ශරීරේ පේනවා. දැන් දැනගන්න අපේ හැම සිතිවිල්ලක්ම අපේ ශරීරයටත් බලපානවා. ඒ බලපෑම හැමතිස්සෙම මොළෙත් එක්කලා අනිවාර්යෙන්ම සම්බන්ධකම් පවත්වන හැම ඉරියව්වක්ම සිතේ ඇතිවන හැම ක්‍රියාදාමයක්ම ක්‍රියාත්මක කරන යන්ත්‍රය තමයි මොළය. දැන් මොළේ නැත්තම් පිට දාන්න බෑ. හිත තිබුණත් හිතේ ඉරියව් පිට දාන්න බෑ මොළේ නැත්තම්. මොන බලන්නට දැන් එහෙනම් සතුන් මරනකොට මනසට මොකද වෙන්නේ? ප්‍රසන්නද අප්‍රසන්නද? අප්‍රසන්නයි. නොදුන් දේ ගන්න හිත මනස ප්‍රසන්නද අප්‍රසන්නද? අප්‍රසන්නයි. මොකද හැමතිස්සෙම බියෙන් නේද ඉන්නේ? බියෙන් සැකයෙන් ඉන්නේ හැමතිස්සෙම. අනිත් එක නොදුන් දේ ගන්න කෙනා අනුන්ගේ දෙයට හැමතිස්සෙම ඊර්ෂ්‍යා කරන කෙනෙක් කැමති නෑ. ඒකට අප්‍රසන්න මනසක්.